අද මම ඔබ වෙත ගෙනෙන්නේ මුළුමහත් ලෝකයේම මරබියෙන් වෙවුලන ඕනෑම මොහොතක මහා විනාශයක් සිදුවිය හැකි අතිශය තීරණාත්මක පුවත් එකතුවක්. මැදපැරදිග යුද්ධය දැන් පාලනයෙන් තොර වී තිබෙනවා පමණක් නොවේ. එහි සෙවණැලි දැන් අපේ රටටත් තදින්ම දැනෙන්න පටන්ගෙන තිබෙනවා. පළමුවෙන්ම රොයිටර් පුවත් සේවයේ වාර්තා කරන විශේෂ පුවතකින් ආරම්භ කරමු. ශ්‍රී ලංකාව ආසන්නයේදී අනතුරටපත් වූ නෞකාවේ සිටි ඉරාන නාවික බටයින් සම්බන්ධයෙන් ඇමරිකාව ශ්‍රී ලංකාවට දැඩි දැනුම් දීමක් කර තිබෙනවා. ඔවුන් පවසන්නේ මෙම ඉරාන නාවික බටයින් කිසිම හේතුවක් මත නැවත ඉරානයට පිටත් කර නොයවන ලෙසයි. මේ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ලංකාවට එල්ල වී ඇති ලොකු පීඩනයක්. මේ අතර ඇමරිකානු ජනාධිපති කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෝකයටම බිහිතිය දනවන ප්‍රකාශයක් කර තිබෙනවා. ඔහු පවසන්නේ ඉරානයේ වෙත එල්ල කරන මෙම ප්‍රහාර තවත් සති 4 සිට 6 දක්වා අඛණ්ඩව පවතිනු ඇති බවයි. එනම් ඉදිරි මාසයකට වැඩි කාලයක් ලෝකය යුද ගින්නෙන් දැවෙනු ඇති බව පැහැදිලියි. ඇමරිකානු හමුදාව දැන් ඉන්නේ ක්ෂණික ප්‍රතිචාර මාදිලියේ. වොෂින්ටන් පෝස්ට් පුවත්පතට අනුව ලොව ප්‍රබලතම හමුදා ඒකකයක් වන ඇමරිකානු 82 වන සේනාංකය ඔවුන්ගේ සියලුම පුහුණු අභ්‍යාස අවලංගු කර තිබෙනවා. ඔවුන්ගේ සෙබළුන් 4000ක් ඕනෑම මොහොතක ගුවනින් ලෝකයේ ඕනෑම තැනකට පැන ප්‍රහාර එල්ල කිරීමට සීරුවෙන් තබා තිබෙනවා. බොහෝ විට ඔවුන් දැන් මැදපෙරදිග බලා ගමන් ආරම්භ කර ඇති බවයි ආරක්ෂක විශ්ලේෂකයින් පවසන්නේ. මේ යුද්ධයේ පිටුපස රුසියාව සහ චීනයේ සෙවණැලි පවතින බවට දැන් සාක්ෂි හමු වෙමින් පවතිනවා. ඇමරිකානු නිලධාරීන් චෝදනා කරන්නේ රුසියාව විසින් යුද්ධයේ ආරම්භයේ සිටම තම චන්ද්‍රිකා තාක්ෂණය භාවිතා කරමින් ඇමරිකානු හමුදා මූලස්ථාන සහ ඊශ්‍රායල ඉලක්ක පවතින නිවැරදි ස්ථාන ඉරානයට ලබා දී ඇති බවයි. මේ මොහොතේ ඉරානයේ සිය මීළඟ පියවර තැබීමට රුසියාව සහ චීනයේ නිල තීරණය එනතුරු බලා සිටිනවා. ඉදිරි පැය 72 ලෝක ඉතිහාසයේ තීරණාත්මකම පැය කිහිපේ වනු ඇති බවට සැකයක් නැහැ. ආර්ථිකයේ පැත්තෙන් බලුවොත් තත්ත්වය ඉතාමත් දරුණයි. ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල එකවරම 10 සිට 13.4 විශාල පරතරයකින් ඉහළ ගොස් තිබෙනවා. දැන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 93 සිට 100 සීමාව දක්වා වේගයෙන් ඉහළ යමින් පවතිනවා. විශේෂයෙන්ම මර්බන් බොරතෙල් මිල පසුගිය සතිය තුල පමණක් 41.1%කින් ඉහළ ගොස් තිබීම අපවැනි රටවලක දරාගත නොහැකි පහරක් වනු ඇතේ. යුද්ධයේ බිහිසුණු බව වැඩියෙන්ම දැනෙන්නේ ඉරාන අගනවුරේ වන ටෙහෙරානයටයි. එහි පදිංචිකරුවෙකු පවසා ඇත්තේ අපි ජීවත් වෙන්නේ අපායක යනුවෙනුයි. ඒ තරමටම ඇමරිකානු ප්‍රහාර දරුණු වී තිබෙනවා. මේ සියල්ල මැද ඇමරිකානු ජනාධිපතිවරයා ඉරානයට ලබා දී ඇත්තේ එකම පණිවිඩයකි. එනම් කොන්දේසි විරහිතව යටත් වන්නේ යන්නයි. යාළුවනේ ලෝකයේ දැන් ගමන් කරන්නේ තීරණාත්මක මන්සන්ධියකට. තෙල් මිල ඉහළ යාම, න්‍යෂ්ටික තර්ධන සහ මහා බලවතුන්ගේ ගැටුම හමුවේ අපට කුමක් වේවිද? මේ පුවත් ගැන ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. තත්පරෙන් තත්පරය වෙනස් වන මේ යුද පුවත් දැනගන්න අපේ channel එක subscribe කරලා එකතු වෙන්න. ස්තුතියි.